ගණනාවක් තියෙන ප්‍රශ්නයක් තියෙන පාරක් නේ. ඒක ටෙන්ඩර් කරලා තියෙන්නේ. ඔව්. කිලෝමීටර 7ක් නේ. 7ක් මේ අවුරුද්දේට පටන් ගන්නවා. ඉතුරු කොටස ලබන උදේට දාලා තියෙනවා. අවසන් කරනවද ඒක? කරනවා සර්. yes. නමුත් අර කලින් පටන් අරන් මම දැක්ක බාර් එක කඩලා ගෙනවා. ඒක උනේ සර් අර පාලම ගාව නේද බර. හොඳට ප්‍රශ්න. කොවිඩ් කාලේ කොන්න නතර වුණා. ඉන්ඩස්ට්‍රිය කඩා වැටිච්ච එකත් එක්ක කොන්ත්‍රාත්කාරයා මේක අතරමඟ දාලා ගියා. අපි සෑහෙන මහන්සි වෙනවා ඒක ගොඩ ගන්න මම හිතන්නේ සෑහෙන මහන්සියෙන් තමයි තියෙන්නේ. දැන් කොහොමද තියෙන මට ඒ මන්සන්දිතික කියන කොට කොහොමද දැන්ට ගලේවිලින් පටන් දැන් ගත්තද? ගලේවිලින්ද කිලෝමීටර් 2ක් අපි අවසන් කරලා තියෙනවා. දෙකක්. තව එතෙන් ඉඳලා කිලෝමීටර් 7ක් එනවා මේ පැත්තට. තව 7ක්. ඒකට බම්බයි පාලම් පනිනවද? පයින්නවා. පාලමත් එක්ක අවසන් වෙනවා. ඊළඟ ඊට පස්සේ පටන් ගන්න මේ පැත්තෙන්. මේ පැත්තෙන් කිලෝමීටර් 2කමාරක් අපි හදලා තියෙන්නේ. වහකොට්ටි පැත්තට. ඔව්. එතන මාතලේ. පලාපත්වල. ඔව්. මේ පැත්තෙන් ඉස්සරහට යනවා ඊළඟ අවුරුද්දේ අපි. එතන 19ක් තියෙනවා. 19. ඔව්. ඒතර ඉතුරු වෙනවා තව අතරම. ඉවරයි. නෑ පාර අවසන් කරන්න උන් දීර්ඝ කාලයක් නේද පාර. නෑ මේ අවුරුද්දේ දැන් අපි ඒ අනු ටික ඊට වඩා වැඩ කරගන්න බැරි මේ. නැත්නම් RB එකේ තමාර සල්ලි මං හිතන්නේ නැති නේද? තියෙනවනේ. නවයේ දවක මේ අදතුමා අපිට ඉන්නේ ඔය කිලෝමීටර් 7 සීඹලංගාවේ ඉස්කෝලේ හැරියට එනවද? 19. නම් කියන්නේ වහකොට්ටේ පල්ලිය පහු කරලා පල්ලිය පහු කරලා එනවා. කිරිවරුවටනේ නෑ 7 නම් එන්නේ නෑ. ඔය 19 නේ. 7 ඉන්නේ. ගලේවිලි දැන් ඉතර ඉන්නේ. එහෙනම් කිරියෝරුව හරියට කිරිවරුව කියලා තමයි කිව්වේ නේ. ඒකේ